Hello guys. ඔයාලා මේ එකතු වෙන්නේ මගේ Logic Gate video series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලට මතක ඇති ඔයාලා බැලුවා නම් අපේ පළවෙනි වීඩියෝ එකේදී අපි මේ Logic Gates ටික වෙන වෙනම අරගෙන මේවා ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක ගැන අපි truth table ගහලා බැලුවා. ඒ වගේම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ Logic Gates කිහිපයක් එකිනෙක සම්බන්ධ කරලා මොකක් හරි පරිපථයක් හදාගත්තට පස්සේ මෙන්න මේ සම්පූර්ණ පරිපථයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක ගැන truth table හරහාම බලන්න තමයි යන්නේ. එහෙනම් අපි යන් අපේ පළවෙනි සර්කිට් එකට. ඔන්න අපේ පළවෙනි සර්කිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ගේට් තුනක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට AND ගේට් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම OR ගේට් එකක් බලා ගන්න ඕන. අපිට සම්පූර්ණම පරිපථයේ ඉන්පුට් වල තියෙන AB කියලා ඉන්පුට් දෙකයි. මෙන්න මේ A ඉන්පුට් එක මේ විදිහට AND ගේට් එකට යනවා. B එක මෙතනදී මේ AND ගේට් එකට මේ විදිහට එනවා. ඒ වගේම පල්ලෙහා පහළ තියෙන මෙන්න මේකට මේ AND ගේට් එකකට තියෙන AB ම තමයි. මේ බලන්න A කියන එක මෙන්න මේ විදිහට ඉන්පුට් එනවා. ඒ වගේම B කියන එක මෙන්න මේ විදිහට ඉන්පුට් එනවා. AND gate එකකින් වෙන්නේ ಗುಣ වෙන එක හින්දා ඔන්න මේ AB දෙක ಗುಣ වෙලා තමයි මේකෙන් output එක විදිහට එන්න ඕනේ. ගුණිත අපිට මෙන්න මේ විදිහට AB කියලා ලියන්න පුළුවන්. මෙතනින් AND gate එකක් නිසා මෙන්න මෙතනදීත් අපිට AB කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ ඔයාලා බලන්න මෙන්න මේ විදිහට මේ AND gate එකෙන් output එක තමයි මේ OR gate එකේ input එක කරලා දෙන්නේ. ඒ වගේම පහළ AND gate එකෙත් එහෙමයි. මෙන්න මේකෙන් එන output එක මෙන්න මේ OR එකේ input එකක් කරලා දෙනවා. OR එකකින් වෙන එකතු කිරීම නිසා මේ දෙකෙන් මෙන්න output එක AB නිසා ඒතර AB AB තමයි අපේ සම්පූර්ණ පරිපථයේ output එක වෙන්නේ. අපි බලමු දැන් කොහොමද මේක truth table එක ගහගන්නේ කියන එක. මම පළවෙනි වීඩියෝ වලදී ඔයාලට ක්‍රමයක් කියලා දුන්නා මෙන්න මේ විදිහට. input දෙකයි තියෙන්නේ. ඒතර දෙකේ කියන්නේ 4යි. ඒතර බිංදුවේ 2යි 1 2යි. දැන් මෙතනදී මේක ලියන්නේ අපි truth table එකේ පළවෙනි කොටසට විතරයි. ඔන්න ඔයාලා බලා ගන්න මේ තියෙන්නේ. මෙතන A input එක මේ B input එක මේ තියෙන්නේ පළවෙනි අපේ AND gate එකෙන් AND gate එකෙන් එළියට එන output එක AB කියලා මේ දෙවෙනි එකෙනුත් එහෙම දෙවෙනි එකෙන් එන්නේ AB මේ අන්තිම එක තියෙන්නේ මේ දෙකම OR gate එකකින් ගියාට පස්සේ එන output එක තමයි මේ තියෙන. ඒ සම්පූර්ණ පරිපථයේ output එක තමයි AB AB. දැන් මම බලමු දැන් මෙතන මම කියවනේ බිංදුව 2 1 2 කියලා. එන්න ඒක දාන්න මෙන්න මෙතනට. බිංදුවේ 2යි 1 2යි. මෙන්න මේකට තමයි දාන්නේ. දැන් මෙතන බිංදුවේ 2ක් දාපු නිසා ඊළඟ කොටසදී අපි ලියන්නේ බිංදුවේ 1යි. දැන් මේ ක්‍රමයේ බලපාන්නේ මේ ඉන්පුට් වල විතර. දැන් මෙන්න මේ තුනට බලපාන්නේ නැහැ. මොකද මේවා එක අතකට මේ ටික අවුට්පුට් ටිකක් නෙමෙයි තියෙන්නේ. මේ AB කියන්නේ මේ මෙතන මේකෙන් එන අවුට්පුට් එක. මේ AB කියන්නේ මේකේ අවුට්පුට් එක. මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහට අවුට්පුට් එකක්. මේ කරන ප්‍රධාන වශයෙන් ඉන්පුට් නේ ඒ ටිකට තමයි අපි මෙන්න මේ ක්‍රම පාවිච්චි කරලා බිංදුව එක දාගන්නේ. මේකට ප්‍රධාන වශයෙන් ඉන්පුට් වෙන්නේ මෙන්න මේ විදිහට AB විතරයි. මේ දෙන ඉන්පුට් දෙක. දැන් මෙතනදී බිංදුවේ 2ක් ලියනවා 1 2ක් ලියනවා. දැන් ඊට පස්සේ මේකේ භාගය තමයි මේකට ගන්න. ඒතර බිංදුවේ 2ක් තියෙනවා මෙතන බිංදුව 1යි තියෙන්න ඕනේ. දැන් මෙතන 1 2ක් තියෙනවා මෙතන 1 1යි තියෙන්නේ. ඔයාලා බලන්න බිංදුවේ 2යි 1 2යි මාරු වෙන්නේ. මෙතනදී බිංදුව 1 බිංදුව 1 බිංදුව 1යි 1 1යි මාරු වෙ තමයි පල්ලයට යන්නේ. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ AB දෙකට බිංදුව 1 ලියාගන්නේ. ඔයාලට පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේක කියලා දුන්න සාමාන්‍යයෙන් බැරි කෙනෙක්ට පැටලෙන්නේ නැති වෙන්න මෙන්න මේ බිංදුව 1 දාගෙන යන ක්‍රමයක්. ඔන්න අපි බලමු මෙන්න මේ AB කියන මේ කියන්නේ මේ මෙතන තියෙන මේ කොටස මේ කියන ගුණිතය කියන්නේ. ඔන්න අපි දැන් බලමු බිංදුව ගුණ වුණාම බිංදුවයි. එහෙනම් බිංදුව 1 ගුණ වුණත් ඒත් බිංදුවයි. 1 බිංදුව ගුණ වුණත් ඒත් බිංදුවයි. 1 ගුණ වුණොත් තමයි එක විදිහට අපිට ලැබෙන්නේ. ඊළඟ එක AB කියන්නේ මේකෙම කොපියන්නේ. එහෙනම් මේ ටිකම තමයි මෙන්න මේකටත් මේ විදිහටම වැඩෙන්නේ. අන්තිම එක තියෙනවා AB AB. AB කියන්නේ මේකත් AB මේකත්. ඒ මේ දෙකේ එකතුව තමයි මෙන්න මේ විදිහට වැටෙන්නේ. බිංදුව කියන්නේ බිංදුවයි. බිංදුව ඒත් බිංදුවයි. බිංදුව ඒත් බිංදුවයි. මෙන්න මෙතන විතරක් එක එකතු වුනහම එකයි. මොකද ඒකෙන් මේ බිංදුව කියන්නේ නිකන් ධාරාවක් කියන්නේ නැහැ කියන එක. එක කියන්නේ ධාරාවක් යනවා කියන එක. මෙන්න මේ විදිහට තමයි අපේ සම්පූර්ණ පරිපථයේම ප්‍රතිදානය ලැබෙන්නේ. ඔයාලට දැන් මෙන්න මෙහෙම සාරාංශයකදී මෙන්න මෙහෙම කිව්වා හැකි. A කියන එකනොත් සංඥාවක් ඇවිල්ලා B කියන එකනොත් සංඥාවක් ආවොත් තමයි සම්පූර්ණම පරිපථයෙන් සංඥාවක් පිටතට එන්නේ. මෙන්න මේ අවස්ථාව කියන්නේ Aත් එක වෙලා Bත් එක වුණොත් විතරයි සම්පූර්ණ පරිපථයෙන්ම සංඥාවක් පිටතට යන්නේ. මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න මේ පරිපථය ගැන. මේක තමයි මේ සම්පූර්ණ පරිපථයේ truth table එක. හරි. දැන් අපි යන් අපේ දෙවෙනි පරිපථයට. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ දෙවෙනි පරිපථයත් අපේ කලින් කතා කරපු පරිපථයේ වගේම තමයි. නමුත් මේකේ පොඩි වෙනසක් තියෙනවා. බලන්න කලින් අපිට මේ AND gate දෙකක් තිබුණා. මේ AND gate දෙකටම input උනේ AB කියන input දෙක විතරයි. නමුත් මෙතනදී
අපිට දෙවෙනි AND gate එකට C කියලා වෙනමම ඉන්පුට් එකක් තියෙනවා. බලන්න මේ පළවෙනි AND gate එකට A B මේ විදිහට ඉන්පුට් වෙනවා. එහම දෙවෙනි AND gate එකට මෙන්න මේ විදිහට A ඉන්පුට් වෙනවා. ඒ වගේම මෙතනින් C ඉන්පුට් වෙනවා. ඊට පස්සේ මේ AND gate එකකින් වෙන ගුණ කිරීම අපි කලින් කතා කරා වගේ. ඒතකොට මෙතනදී AC ගුණ වෙලා මේ AND gate එකෙන් පිටතට ප්‍රතිදානයක් විතර AC එනවා. මේ පළවෙනි AND gate එකෙන් AB එනවා. ඊට පස්සේ OR gate එක කරා කියලා මේ දෙක එකතු වෙනවා. ඒතකොට අපේ අන්තිම ප්‍රතිදානය තමයි AB AC. දැන් බලමු අපි කොහොමද මේක ට්‍රූත් ටේබල් එක නිර්මාණය කරන්න කියලා. ඔයාලට බලා ගන්න ඕන දැන් මෙතන A B C කියලා ඉන්පුට් තුනක් තියෙනවා. ඉන්පුට් තුනක් කියන්නේ අපිට තියෙන ඉන්පුට් 3යිනේ. 3 කියන්නේ 8යි. ඒ කියන්නේ 0.4 1.4. මේ දැන් මම කලින් ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේක අපි පාවිච්චි කරලා පුරව ගන්න. මෙන්න මේ පළවෙනි කොලම් එක විතරයි. මෙන්න මේ පළවෙනි කොටස විතරයි. අපි මේක පාවිච්චි කරලා කරගන්නේ. දැන් මෙතනදී 0.4ක් නේද? 1යි 2යි 3යි 4යි 0.4ක් තියෙනවා. ඊට පස්සේ 1.4ක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක පුරවන්නේ දැන් මෙතනදී 0.4ක් තියෙනවානේ. ඊට පස්සේ 0.4ක් මේ 4 දෙකට බිඳුවම 2යිනේ. දැන් මෙතන 0.4ක් තියෙනවා. ඊට පස්සේ 0.2යි දාන්නේ. මොකද 4න් භාගේ 2යි කියන එක. 2 භාගේ 1යි. මෙතන ඔයාලා බලන්න බිඳුව තියෙන්නේ. මෙතන 0.2යි. ඊට පස්සේ 0.1 හැම වෙලේම මාරු වෙවි යන්නේ 0.2යි නම් ඊට පස්සේ 1ත් 2ක් එනවා. ඊට පස්සේ ආයෙ 0.2 1යි 2. දැන් මෙතන 0.1යිනේ තියෙන්නේ. ඊට පස්සේ 1ත් 1යි. 0.1යි 1 1යි. ඔන්න ඔය විදිහට අපිට ABC කියන ඉන්පුට් තුන මෙන්න ඉතින් පල්ලෙහාට පුරවන්න පුළුවන්. දැන් බලමු අපි AB ගන්න විදිය. AB කියන්නේ AND gate එකකින් එන ප්‍රතිදානය AND gate එකකින් එන ප්‍රතිදානය කියන්නේ අනිවාර්යෙන් ගුණ වෙන එක. දැන් මේ හැම තැනකම අපි දන්නවා දැන් AND gate එකකදී සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් මේ AND gate එකෙන් එන ඉන්පුට් දෙකම එක වුණොත් තමයි මේකේ ප්‍රතිදානය එක වෙන්නේ. දැන් එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණොත් මේකේ අනිවාර්යෙන් ප්‍රතිදානය බිඳුව වෙනවා. අනිත් ඉන්පුට් එක එක වුණත් බිඳුව වුණා. දැන් බලන්න මෙන්න මේ අවස්ථා හතරෙදිම එක ඉන්පුට් එක දැන් මෙතන මේ A ඉන්පුට් එක බිඳුව වෙලා තියෙන. ඒ කියන්නේ අනිත් මෙන්න මේ අවස්ථාවේ B කියන එක බිඳුව වුණත් එක වුණත් අනිවාර්යෙන්ම මේක ප්‍රතිදාන AB කියන එක බිඳුවම වෙන්න ඕනේ. දැන් ඔයාලා බලාගන්න මෙන්න මේ කොටස ඒ විදිහට බිඳුව වෙලා තියෙනවා. ඊළඟ කොටසට බලමු. දැන් මෙතනදී එක වෙලා තියෙනවා B එක බිඳුව. එහෙනම් අනිවාර්යෙන් මේක දෙකම එක වෙන්න ඕනේ. ඒතකොට තමයි ප්‍රතිදාන එක වෙන්නේ. ඔන්න එහෙනම් මෙතන මේ B ඉන්පුට් එක බිඳුව වෙලා තියෙන හින්දා AB ආයෙත් බිඳුව වෙලා තියෙනවා. මෙතනදිත් එහෙමයි B ඉන්පුට් එක බිඳුව වෙලා තියෙන හින්දා ආයෙත් AB බිඳුවයි. මෙන්න මේ අවස්ථාව දෙකේ Aත් එකයි Bත් එකයි. එන්නේ හින්දා මෙන්න මේ අවස්ථාවේදී AB කියන එක විදිහට අපිට ප්‍රතිදානය ලැබෙනවා. දැන් අපි බලමු AC ගන්න විදිය. මෙතන වෙන්නේ තැන් ගේට් යන්නේ. බලන්න කලින් වගේම මෙන්න මේ අවස්ථා හතරෙදිම එක A ඉන්පුට් එක බිඳුව වෙලා තියෙනවා. ඒ හින්දා AC ප්‍රතිදානය මේ අවස්ථා හතරෙදිම බිඳුවම තමයි. ඊට පස්සේ මෙන්න මේ අවස්ථා හතර මෙතනදී 1යි බිඳුවයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මෙතන අවුට්පුට් එකේ බිඳුවයි. මෙන්න මේ අවස්ථාවේ 1 1 ඇවිල්ලා තියෙනවා. එහෙනම් ප්‍රතිදාන 1යි. මේ අවස්ථාවේදීත් 1යි බිඳුවයි. බිඳුව ඉන්පුට් වෙලා තියෙන නිසා ආයෙත් බිඳුවයි. අන්තිම අවස්ථාවේදීත් 1යි 1යි ඔන්න ඒ හින්දා ප්‍රතිදාන 1 වෙලා තියෙනවා. දැන් අපිට තියෙන අන්තිම එක ඒ කියන්නේ AB AC. ඒ කියන්නේ මෙන්න මේකයි එකතුව. OR gate එක කරා ගියාම වෙන ප්‍රතිදානය. ඔයාලා බලා ගන්න. දැන් මේ අවස්ථා කිහිපයේදී 1 2 3 4 5 මේ අවස්ථා පහේදීම දෙකේම තියෙන බිඳුව එකතු වෙන කොහොමද බිඳුවයි. එහෙනම් මෙන්න මේ අවස්ථා පහේදීම අපේ අන්තිම ප්‍රතිදානය බිඳුව වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ අවස්ථා තුනේදීම මෙන්න මේ අවස්ථාව තුනේ මෙතන එක තියෙනවා. ඒ හින්දා එක වෙලා තියෙනවා. OR gate එකකින් වෙන්නේ එකතු කිරීම නිසා බිඳුව එක එකතු වුනහම එකයි. මෙතනදිත් එක බිඳුව තියෙනවා. ඒත් එකයි. එක තියෙනවා. ඒත් එකයි. ඔන්න ඔය විදිහට තමයි අපි දෙවෙනි සර්කිට් එකේ ට්‍රූත් ටේබල් එක ඔන්න ඔය විදිහට තමයි අපි නිර්මාණය කරගන්නේ. අපි දැන් යමු අපේ ඊළඟ සර්කිට් එකට. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඊළඟ සර්කිට් එක කලින් වගේ මේකදී ඉන්පුට් හතරක් තියෙනවා A B C D කියලා. A B C කියලා ඉන්පුට් තුනක් OR gate එකට යනවා. ඒ වගේම AND gate එකට යනවා. C D කියලා ඉන්පුට් දෙකක්. AND gate එකෙන් ගුණ වෙලා මෙතනදී අපි C D කියලා අවුට්පුට් එකක් එනවා. මේ OR gate එකේ මෙන්න මේ A B C කියන ඉන්පුට් තුනම එකතු වෙලා A B C කියලා මෙන්න මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන් මෙතනදී. A B C අවුට්පුට් එක එනවා. මෙන්න මේ A B C අවුට්පුට් එකයි C D වල ගුණිතයයි ඉන්පුට් එක එනවා ආයෙත් AND gate එකකට. මෙන්න මේ AND gate එක නැවත AND gate එක වෙන ගුණ කිරීමක් නිසා මෙන්න මේ A B C කියන එක C D කින් ගුණ වෙලා මෙන්න මෙතන අපිට මෙන්න මේ විදිහට ප්‍රතිදානයක් ලැබෙනවා. not gate එකකින් වෙන්නේ දැන් අපි දන්න not gate එකකින් වෙන්නේ එක බිඳුව වෙන එක බිඳුව එක වෙන එක. ඒ කියන්නේ ඒකට ආදානය කරන සංඥාව එහෙම අනිත් පැත්ත හරවන එක තමයි not gate එකකින් වෙන්නේ. දැන් මේ A B C කියන එක AND gate එකකින් ගිහිල්ලා මේ C D ත් එක්ක ගුණ වෙලා තියෙනකොට මේක not gate එක කරා ගියාම මේක අනිවාර්යෙන් මේකේ අනිත් පැත්ත දැන් මෙතන මේකට පිළිතුරක් එනවනේ එක හෝ බිඳුව කියලා පහලට කිහිපයක් එනවනේ.
මෙන්න මේ ටික මේ not gate එකෙන් ගියාම ඒක අනිත් පැත්ත හැරෙනවා. දැන් අපි ඒක සංකේතයක් කරා මෙන්න මේ විදිහට උඩින් ඉරක් ඇඳලා මේකට බායක කියලා කියන්නේ. ඒතර a b c ගේ බායක තමයි අපිට මේ සර්කිට් එකේ අන්තිම ප්‍රතිදානය වෙන්නේ. දැන් අපි බලමු කොහොමද ට්‍රූත් ටේබල් එක නිර්මාණය කරගන්නේ කියලා. දැන් a b c d කියලා අපිට ඉන්පුට් හතරක් තියෙනවා. ඉන්පුට් හතරක් තියෙනවා. හතරක් කියන දෙකේ බලයක් ඉල්ලීම 2 4 16 16 කියන්නේ 0.8යි 1.8යි. දැන් අපි බලමු කොහොමද ට්‍රූත් ටේබල් එක නිර්මාණය කරන්න කියලා. මේකෙදි ට්‍රූත් ටේබල් එකේ ඉඩ නැති හින්දා ගන්න ඉඩ නැති හින්දා මම මේ විදිහට ට්‍රූත් ටේබල් එකේ හෙඩ් එකේ තියෙන කොටස් ටික විතරක් මෙන්න මේ විදිහට අරන් තියෙනවා. මේ තියෙන a b c d කියන තියෙන අපේ තියෙන ප්‍රධාන ඉන්පුට් එක මේ තියෙන අපෙන් එන එක එක අවුට්පුට් එක. මේ a b c කියලා තියෙන මේ මෙතනින් එන මේ OR ගේට් එකෙන් එන අවුට්පුට් එක c d කියලා කියන්නේ මෙන්න මේ AND ගේට් එකේ අවුට්පුට් එක. a plus b plus c plus c.cd කියලා කියන්නේ මෙන්න මෙතනින් මේ AND ගේට් එක හරහා ගියාම අවුට්පුට් එක. මේ අන්තිම එකේ තියෙන්නේ මෙන්න මේක not gate එක හරහා ගියාට පස්සේ අපිට ලැබෙන එක. අපි දැන් බලමු දැන් 2 4 කියන 16 0.8 1.8. ඒ කියන්නේ මෙන්න මේ a කියන කොටසට 0.8යි 1.8යි එන්න ඕන. මෙන්න මේ විදිහට. මේ තියෙන a බිඳුවේ මේ විදිහට 8ක් තියෙනවා. ඒක 0.8 වුණාට පස්සේ ආයෙ 1.8ක් තියෙනවා. දැන් 0.8ක් 0.8ක් තියෙනවානේ. ඒතර 8 දෙකට බෙදුවම 4යිනේ. ඊට පස්සේ b එක වැටෙන්නේ. ඒතර 0.4ක් 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ ඔන්න 1.4යි ආයෙ 0.4 1.4යි. දැන් මෙතනදී 0.4ක් තියෙනවා 4 භාගයේ 2 හින්දා 100 එකට දානවා 0.2ක්. ඊට පස්සේ ආයෙත් 1 2ක් 0.2ක්. දැන් මෙතන 2 0.2ක් තියෙනවා. ඊට පස්සේ මෙතන 0.1යි දාන්න. මෙන්න මේ විදිහට අපිට A B C D කියන ටික මෙන්න මේ විදිහට පල්ලෙහාට එක බිඳුවෙන් පුරව ගන්න පුළුවන්. දැන් ඔන්න අපිට තියෙනවා A B C කියන එක මේ OR එකෙන් මෙන්න මේ තුන OR ගේට් එක කරා ගියට පස්සේ එන ප්‍රතිදාන මෙන්න මෙතනදී තියෙනවා. දැන් 0.3ක් එකතු වුණාම 0යි. 0.3 මෙතනදී 0යි. දැන් 0.1. දැන් මෙතන OR gate එක එක ඉන්පුට් එකක් හරි එක වෙනවා නම් අනිවාර්යයෙන් ඒකේ ප්‍රතිදානය එක වෙනවා. දැන් මෙතනදී C කියන B කියන දෙකම බිඳුව වුණාට C කියන එක එක වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේකේ OR gate එකේ ප්‍රතිදානය මෙන්න විදිහට එක ගෙල්ලියා ගන්න පුළුවන් අපිට. මෙතනදිත් එහෙම C එක වෙලා තියෙන ප්‍රතිදානය එකයි. දැන් මෙතනදී A බිඳුව වෙලා C බිඳුව වෙලා නමුත් B එක වෙලා මෙතනදිත් එක වෙලා තියෙනවා. එහෙනම් මේ දෙකත් එකයි. මේ අවස්ථාව දෙකත් බලන්න මේ දෙකම එක වෙලා තියෙනවා. එහෙනම් මෙතනදිත් එකයි. මෙතනදී A එක වෙලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාව දෙකෙත් එකයි. දැන් මේ මෙතනින් බලන්න මෙතන මේක මෙතන පල්ලෙහාටම A එකේ තියෙන 1.8ක්නේ. මෙන්න මේ ඔක්කොම ටික එක වෙලා තියෙන හින්දා අනිවාර්යෙන් මේක B C කියන දෙක මොක වුණත් අනිවාර්යෙන් මේක ප්‍රතිදාන එකම වෙනවා. මොකද OR gate එකකදී එක සංඥාවක් හරි එක වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක ප්‍රතිදාන එක වෙනවා. අනිත් සංඥා දෙක මොනවා වුණත්. ඔයාලා බලා ගන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාව දෙකේදී විතරයි මෙන්න මේක බිඳුව වෙලා තියෙන්නේ. මොකද මෙතනදී කිසිම කෙනෙක් එක වෙලා නැති හින්දා අනිත් හැම අවස්ථාවකදීම මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි එක වෙලා තියෙනවා. ඒ හින්දා අපිට A B C කියන එක මේ අවස්ථාව දෙකේ විතරක් බිඳුව වෙලා අනිත් හැම අවස්ථාවකදීම එක විදිහට මෙන්න මේවා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු CD කියන්නේ AND gate එකෙන් හරහා ගියාම එන ගුණිතය අපිට. දැන් මේ අවස්ථාවේදී AND gate හරහා කියන ගුණිතය කියන්නේ අනිවාර්යෙන් මේකේ එක ඉන්පුට් එකක් හරි බිඳුව වුණා ප්‍රතිදානය අනිවාර්යෙන් බිඳුවයි. එක අනිවාර්යෙන් මේකේ අවුට්පුට් එක වෙන්න නම් මේ ඉන්පුට් දෙකම එක වෙලා තියෙන්න ඕනේ. මේ අවස්ථාව දෙකේදී C බිඳුවයි එහෙනම් අනිවාර්යෙන් අවුට්පුට් එක බිඳුව වෙන්න ඕන. මේ වෙලා තියෙන මේ විදිහට බිඳුව වෙලා තියෙනවා. මෙතනදී D බිඳුවයි එන අවුට්පුට් එක බිඳුවයි. ඔන්න මේ අවස්ථාවේදී C D දෙකම එක වෙලා ඒ හින්දා අවුට්පුට් එක එකයි. මේ අවස්ථාවේදීත් එහෙම බිඳුවයි. මෙතනදී බිඳුව තියෙන හින්දා බිඳුවයි. මෙතන බිඳුවයි. මෙන්න මේ අවස්ථාවේදී එක වෙලා තියෙන දෙකම එක වෙලා හින්දා මේ අවස්ථාවත් එහෙමයි. මෙතනදී බිඳුව වෙලා තියෙනවා. මෙතන බිඳුව තියෙනවා. හින්දා අවුට්පුට් එක බිඳුවයි. මෙතනත් එහෙමයි. මෙන්න මේ අවස්ථාවේදී දෙකම එක වෙලා තියෙනවා. ඒ හින්දා අවුට්පුට් එක එක වෙලා මේ අවස්ථා තුනේදීමත් මේ දෙන්න එක්කෙනෙක් හරි බිඳුව වෙලා තියෙනවා. මෙතනදී දෙන්නම් බිඳුව, මෙතනදී C බිඳුව, මෙතන D බිඳුව. ඒ හින්දා මේ අවස්ථා තුනේදීම අවුට්පුට් එක බිඳුවයි. අන්තිම අවස්ථාවේදී ඔයාලා බලා ගන්න පුළුවන් C එක වෙලා Dත් එක වෙලා ඒ හින්දා ඔන්න අපිට අන්තිම අවස්ථාවේදී CD එක කියලා ප්‍රතිදානයක් ලැබෙනවා. දැන් අපි බලමු A B C. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි CD කියන එකයි මෙන්න මේ දෙකේ ගුණිතය තමයි මෙතනින් මේ තියෙන්නේ. ඔයාලට මේ කලින් සර්කිට් එක ගිහින් පොඩ්ඩක් බලන්න. මෙන්න මේ සර්කිට් එකේ තියෙන විදිහට තමයි අපි මෙන්න මේ උඩ තියෙන හෙඩ් ටික දාගත්තේ. A B C කියන එක CD එකෙන් ගුණ වුණාම තමයි මෙන්න මේ කොලම් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මේ දෙක ගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙක AND gate එකක් හරහා ගියා. දැන් ඔයාලට කලින් බලාගෙනම සර්කිට් එකේ මේ දෙක AND gate එකක් හරහා ගිහිල්ලා තියෙන්නේ. ඒකින්ද තමයි අපි ඩොට් එක දාලා මේ CD එකෙන් ලිව්වේ. මේ අවස්ථා තුනේදීම AND gate එක අපි දන්නවා දෙකම එක වෙනවා. ඒක තමයි ප්‍රතිදාන එක වෙන්නේ. මේ අවස්ථා තුනේදීම මෙන්න මේ CD කියන එක බිඳුවයි. එහෙනම් අනිවාර්යෙන් අවුට්පුට් එක බිඳුවයි. මේ අවස්ථා දෙකේදී විතරක් ඔන්න එක වෙලා තියෙනවා. ඒ හින්දා එකයි.
මේ අවස්ථාව දෙකේදී තොන්න CD බිඳුවයි එහෙනම් මෙතන බිඳුවයි මෙතනදී CD බිඳුවයි ඔන්න මෙතනදී මේකත් එක මේකත් එක ඒ හින්දා ඒ කියන්නේ A+B+C කියන එකත් එකයි CD කියන එකත් එකයි මේ දෙක AND ගේට් එක හරහා ගියාම ඔන්න ප්‍රතිදානෙ ඒත් එකයි මේ අවස්ථාව තුනේදී මේ CD කියන බිඳුව වෙලා තියෙනවා ඒ හින්දා ප්‍රතිදානෙ බිඳුවයි ඔන්න මේ අවස්ථාව දෙකේදී එක එක ඇවිල්ලා තියෙනවා ඒ හින්දා ප්‍රතිදානෙ එක වෙලා මේ අවස්ථාව තුනේදීත් එහෙමයි CD කියන එක බිඳුව වෙලා තියෙනවා ඒ හින්දා ප්‍රතිදානෙ බිඳුවයි අන්තිම අවස්ථාවේදී දෙකම එක වෙලා තියෙන හින්දා ප්‍රතිදානෙ එක විදිහට ලැබෙනවා ඔන්න අපිට අන්තිම කොලම එකේ සම්පූර්ණ පරිපතේම අවුට්පුට් එක තමයි මේ දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ එන ප්‍රතිදානේ NOT gate එක කරා ගිහලා තියෙනවා අපි ඉස්සෙල්ලා කතා කරපු සර්කිට් එකේ. එහෙනම් අපි මේ ට්‍රූත් ටේබල් එකට අදාළ සර්කිට් එකේ මෙන්න මේක NOT gate එක කරා ගියාට පස්සේ තමයි අපිට සම්පූර්ණ ඒ කියන්නේ මේ පරිපතේම සම්පූර්ණ ප්‍රතිදානය ලැබෙන්නේ. දැන් බලන්න කියන්නේ බිංදු NOT gate එක කරා යනවා කියන එක තේරුම බිංදු එක වෙනවා කියන එක එක බිංදු වෙනවා කියන එක. බිංදු තුන මේ එක වෙලා තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ තීරුවම බිංදු එක මාරු වෙලා තමයි මෙන්න මේ කොටසේ මෙන්න මේ ලියලා තියෙන්නේ. මම බලා ගන්නවා බිංදුවේ තුන මෙතන හේතුන එන්නේ මේ විදිහට මේ ටික බිංදු එක වෙලා එක බිංදු විදිහට මාරු කරලා තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අපේ සම්පූර්ණ පරිපතේම සම්පූර්ණ අවුට්පුට් එක තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට අපි මේ සර්කිට් එකත් කතා කරලා ඉවරයි. අපි යන් අපේ ඊළඟ සර්කිට් එකට. අපි ඊළඟ සර්කිට් එක ඔයාලා බලා ගන්නවා මේකෙදි XOR ගේට් එකක් තියෙනවා. XOR ගේට් එකට AB කියලා ඉන්පුට් දෙකක් එනවා. ඊට පස්සේ OR ගේට් එකක් තියෙනවා. මේකට CD කියලා ඉන්පුට් දෙක එනවා. XOR එකකින් ගියාට පස්සේ A XOR B කියලා අපිට මෙතනදී අවුට්පුට් එකක් ලැබෙනවා. ඒ වගේම මෙතනදී C+D කියලා අවුට්පුට් එකක් ලැබෙනවා. මෙන්න මේ දෙකම AND ගේට් එකකට ඉන්පුට් වෙනවා. ඊට පස්සේ අපිට AND ගේට් එකෙන් මෙන්න මේ A XOR B කියන එක C+D එක්ක ගුණ වෙලා අපිට මෙතනදී අවුට්පුට් එක මේ විදිහට ලැබෙනවා. මෙන්න මේ එන අවුට්පුට් එක ආයත් AND ගේට් එක ඉන්පුට් එකක් වෙනවා. මෙන්න මේ සම්පූර්ණ අවුට්පුට් එක ආය D කියන ඉන්පුට් එකත් එක්ක ගුණ වෙලා තමයි අපිට අන්තිමට මෙන්න මේ F එහෙම නැත්නම් සම්පූර්ණ පරිපතේම ප්‍රතිදානය ලැබෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක ට්‍රූත් ටේබල් එක ගහගන්න කියන එක. දැන් අපිට තියෙනවා A B C D කියලා ඉන්පුට් හතරක් තියෙනවා. ඉන්පුට් හතරක් කියන්නේ 2 4 16යි 16 දෙකට බෙදුවම 0.8යි 1.8යි. ඔන්න කලින් වගේම ට්‍රූත් ටේබල් එක සම්පූර්ණයෙන්ම දාන්න නැතිනම් මම මෙතන හෙඩ් එක විතරක් කරන් දෙනවා. ඔන්න මේ තියෙන අපේ ඉන්පුට් හතර A B C D කියලා ඉන්පුට් හතර. මෙතන A XOR B කියන එක මෙන්න මෙතනින් එන අවුට්පුට් එක තමයි A XOR B. මෙතන C+D කියන අවුට්පුට් එක තියෙනවා. මෙන්න මේ දෙකම AND ගේට් එකේ ඉන්පුට් වුණාට පස්සේ A XOR B කියන ගුණ වෙනවා C+D ත් එක්ක. මේ F එක කියලා කියන්නේ මෙන්න මේ A XOR B ගුණ කිරීම C+D කියන එක ආය ගුණ වෙන්න ඕනේ මෙන්න මේ D කියන ඉන්පුට් එකේ. මෙන්න මේකයි ගුණ වුණාට පස්සේ තමයි අපිට F කියන අවුට්පුට් එක ලැබෙන්නේ. අපි දැන් බලමු ට්‍රූත් ටේබල් එක නිර්මාණය වෙන විදිය. දැන් ඒ කියන්නේ එකේ දැන් මෙතනදී අපිට තියෙන ඉන්පුට් හතරයිනේ. ඉන්පුට් හතරක් කියන්නේ 16යි. 16 දෙකම 0.8යි 1.8යි. දැන් එතන A කොටසට අපිට 0.8ක් දාලා 1.8ක් දාන්න වෙනවා. මෙන්න මේ විදිහට. ඔන්න මෙතන බලා ගන්නවා 0.8යි 1.8යි. දැන් මෙතන 0.8ක් තියෙන ඉඳන් ඊළඟ කොටසට යන්නේ 0.4යි. ඊළඟ කොටසේ 0.2යි. ඊළඟ කොටසේ 0.1යි. ඔය විදිහට මෙන්න විදිහට 0.1 මාරු වෙවි යනවා කලින් මම කියපු විදිහට. අපි දැන් බලමු දැන් ඊළඟ තියෙනවා A XOR B. XOR ගේට් එකකින් එන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරොත් මේ XOR ගේට් එකට එන ඉන්පුට් දෙක අසමාන නම් අවුට්පුට් එක එක වෙනවා. දැන් අනිත් පැත්තට කිව්වොත් උග මේ XOR එකට එන ඉන්පුට් දෙක සමාන නම් ප්‍රතිදානය බිඳුවයි මේකේ. අපි බලමු මේක එන විදිහ. දැන් A එකයි B එක තමයි XOR එකට ඉන්පුට් වෙන්නේ. ඒතර මේ අවස්ථා දෙකේදීම ආදානය බිඳුවයි. ඒ කියන්නේ ආදානය සමානයි. එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. දැන් මේ අවස්ථාව විතර නෙමෙයි මේ අවස්ථාව තුනේදී මෙහෙමයි. ආදානය මොකද වෙලා තියෙන්නේ? මේ හතරේදීම ආදානය මොකද වෙලා තියෙන්නේ? ආදානය සමාන වෙලා ඒ ආදානය සමාන කියන ප්‍රතිදානය බිඳුවයි. ඔන්න ඒ හින්දා මේ අවස්ථාව හතරෙන් ප්‍රතිදානය බිඳුව වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව හතරේදී දැන් A මෙතනදී බිඳුවයි B මෙතනදී එක වෙලා මේ හැම අවස්ථාවකදීම මෙන්න මේ අවස්ථාව හතරේදී ආදානය මොකද වෙලා තියෙන්නේ? ආදානය අසමානයි. ඒ හින්දා ප්‍රතිදානය එක වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතිදානය එක වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ අවස්ථාව හතරේදීත් එහෙමයි. දැන් මෙතනදී A බිඳුව වෙලා B එක වෙලා තියෙනවා. දැන් මෙතනදී A එක වෙලා B බිඳුව වෙලා තියෙනවා. මේ අවස්ථාව හතරේදීමත් මෙන්න මේ විදිහට මේ ඉන්පුට් දෙක අසමාන වෙලා තියෙනවා. ඒ හින්දා මෙතන මේ අවස්ථාව හතරේදීත් අවුට්පුට් එක මේ විදිහට XOR එකේ අවුට්පුට් එක එක වෙලා තියෙනවා. දැන් බලන්න මේ අන්තිම අවස්ථාව හතරේදී ඉන්පුට් දෙකම සමානයි. දෙකම Aත් එක වෙලා Bත් එක වෙලා මේ අවස්ථාව හතරේදීම ඉන්පුට් දෙකම සමාන. ඒ හින්දා ප්‍රතිදානය අසමානයි. අසමානයි කියන්නේ sorry ප්‍රතිදානය බිඳුව වෙලා තියෙනවා. මේ බිඳුව. ඔන්න ඔය විදිහට A XOR B කියන එක අපි අවුට්පුට් එක මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ C+D.
ඒ කියන්නේ මෙන්න මේ දෙක XOR එකෙන් ගියාට පස්සේ තමයි C+D එක නිර්මාණය වෙන්නේ. ඒතර දැන් අපි කලින් කතා කරා C+D කියන අනිවාර්යෙන් මේ XOR එකේදී එක ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් අවුට්පුට් එක එකයි. දැන් මම මේ අවස්ථාව දෙකේදී ඉන්පුට් දෙකෙන් එකක්වත් එක වෙලා නැහැ. එහෙනම් බිඳුවයි. දැන් මෙතනදී එක වෙලා තියෙන එහෙනම් අවුට්පුට් එක එකයි. මෙතනදිත් එහෙම මේ අවස්ථාව දෙකෙත් එහෙමයි. මෙතනදී ඒ හින්දා මෙතනදී එක වෙලා තියෙනවා. මෙතනදී බිඳුව බිඳුව ඉන්පුට් වෙලා තියෙනවා. එහෙනම් බිඳුවයි. මෙතනදී එක තියෙනවා. ඒ හින්දා එකයි. මෙතනදිත් එක තියෙනවා. ඒ හින්දා එකයි. මෙතන අවස්ථාව දෙකේම එක තියෙනවා. ඒ හින්දා එකයි. මෙන්න මේ අවස්ථාවේදී දෙකම බිඳුව වෙලා තියෙනවා. ඒ හින්දා බිඳුවයි. මෙතනදිත් ඔන්න එක තියෙනවා. ඒ හින්දා එකයි. මෙතනදිත් එක තියෙනවා එකයි. මේ දෙකෙත් එහෙමයි. මේ මෙතනදී ආයෙත් බිඳුව දෙකක් තමයි ඉන්පුට් වෙලා තියෙන්නේ. ඒ හින්දා මොකද්ද වෙන්නේ? අවුට්පුට් එක බිඳුව වෙලා තියෙනවා. මේ අවස්ථාව තුනේදී බලන්න එක ඉන්පුට් එකක් හරි මෙතනදී එක වෙලා තියෙන නිසා මෙන්න මේ අවස්ථාව තුනේදී අවුට්පුට් එක අපිට එක විදිහට අරන් ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි A XOR B කියන එක ගුණ වෙන්න ඕන C+D එක. එන්නේ මේ කොලම් එකයි මේ කොලම් එකයි ගුණ වුණාට පස්සේ තමයි අපිට මෙන්න මේ කොලම් එක ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක ගුණ වෙනවා කියන AND ගේට් එක කරා යනවා කියන එක. බලන්න AND ගේට් එකකින් වෙන්නේ එක ඉන්පුට් එකක් හරි බිඳුව නම් අනිවාර්යෙන් අවුට්පුට් එක බිඳුවයි. ඒ කියන්නේ මේකේ ඉන්පුට් දෙකම එක වුණොත් තමයි අවුට්පුට් එක එක වෙන්නේ. දැන් බලන්න මේ අවස්ථා හතරේදී දැන් මේ දෙක තමයි මේ ඉන්පුට් දෙක මේ AND ගේට් එකේ. මෙන්න මේ අවස්ථා හතරේදීම එක ඔයාලා බලා ගන්න ඕන එක ඉන්පුට් එකක් බිඳුව වෙලානේ. ඒ හින්දා මේකේ අවුට්පුට් එක අනිත් ඉන්පුට් එක මොක වුණත් අනිවාර්යෙන් අවුට්පුට් එක බිඳුව වෙනවා. මෙන්න මේ හින්දා මෙන්න මේ අවස්ථාවේදී බිඳුව වෙලා තියෙනවා. දැන් මෙතන බලන්න මෙතනත් එහෙම එක ඉන්පුට් එකක් බිඳුව වෙලා එහෙනම් බිඳුවයි. මෙන්න මේ අවස්ථා තුනේදී ඉන්පුට් දෙකම බලන්න එක වෙලා තියෙනවා. ඒ හින්දා අවුට්පුට් එක එක වෙලා තියෙනවා. මේ අවස්ථා දෙකෙදිත් එක ඉන්පුට් එකක් බිඳුව වෙලා මෙන්න මේ ඊට පස්සේ අවස්ථා තුනේදීත් ඉන්පුට් දෙකම එක වෙලා තියෙන නිසා අවුට්පුට් එක එක විදිහට ලැබිලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේ බිඳුව වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ AND ගේට් එකේ නේ ඉන්පුට් දෙකෙන් එක ඉන්පුට් එකක් බිඳුව වෙලා තියෙන නිසා අනිත් ඉන්පුට් එක මොක වුණත් අනිවාර්යෙන් ප්‍රතිදාන විදිහට අපිට හම්බෙන්නේ බිඳුවම තමයි. ඔන්න ඊට පස්සේ අපිට තියෙනවා අන්තිම F කියන එක. ඒ කියන්නේ ඔයාලා මතකද සර්කිට් එකේදී මේ F කියන එක අපිට ලැබුණේ මෙන්න මේ කොලම් එක. ඒ කියන්නේ A XOR B කියන එක CD එකෙන් ගුණ වුණාට පස්සේ මෙන්න මේක නැවතත් මෙන්න මේ D ත් එක්ක ගුණ වෙන. ඒ කියන්නේ මෙන්න මේක එක ඉන්පුට් එකක් වෙලා මෙන්න මේ D එක තව ඉන්පුට් එකක් වෙලා AND ගේට් එක කරා ගිහිල්ලා තමයි අපිට F කියන ප්‍රතිදානය ලැබෙන්නේ. දැන් අපි බලමු මේක වෙන්නේ කොහොමද. දැන් මේක එක ඉන්පුට් එකක් මේක එක ඉන්පුට් එකක්. ඔන්න දැන් මේ අවස්ථාව හතරේදීම ඔන්න එක ඉන්පුට් එක බිඳුව වෙලා තියෙනවා. එහෙනම් අහන්න දෙයක් නැහැ. ප්‍රතිදානය අනිවාර්යෙන් බිඳුවයි. ඊට පස්සේ බලමු මේ අවස්ථාව. ඔන්න මේ අවස්ථාව දෙකේදී එක එක වෙලා තියෙන හින්දා ප්‍රතිදානය එකයි. මේ අවස්ථාවේදී ඔන්න එක ඉන්පුට් එකක් බිඳුව වෙලා ඒ හින්දා ප්‍රතිදානය බිඳුවයි. මෙන්න මේ අවස්ථාවේදී ඉන්පුට් දෙකම එක වෙලා ඒ හින්දා එකයි. මේ අවස්ථාව දෙකේදී ඉන්පුට් දෙකම බිඳුවයි. ඒ හින්දා බිඳුවයි. මෙන්න මේ අවස්ථාව දෙකම එකයි. ඒ හින්දා එකයි. මේ අවස්ථාවේදීත් එක ඉන්පුට් එකක් බිඳුව වෙලා තියෙනවා. ඒ හින්දා ප්‍රතිදානය බිඳුවයි. මෙන්න මේ අවස්ථාවේ ඉන්පුට් දෙකම එකයි. ඒ හින්දා ප්‍රතිදාන එකයි. ඊට පස්සේ බලන්න මෙන්න මේ අවස්ථා හතරෙදිම මෙන්න මෙතනදී බිඳුව වෙලා මේක මෙතනදී බිඳුව වෙලා අනිත් අවස්ථාවේ මේ මෙතන බිඳුව තියෙනවා. අනිත් අවස්ථාවේ මෙතන බිඳුව තියෙනවා. එහෙනම් මේ අවස්ථා හතරෙදී එක ඉන්පුට් එකක් හරි හැම වෙලෙම බිඳුව වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රතිදාන බිඳුව. ඒ හින්දා මෙන්න මේ අවස්ථා හතර ප්‍රතිදාන බිඳුව වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ A සර්කිට් එකේ ට්‍රූත් ටේබල් එක නිර්මාණය වෙන්නේ. අපි යගෙන අපේ ඊළඟ සර්කිට් එකට මේ දෙන්න අපේ ඊළඟ සර්කිට් එක. මෙතනදී අපේ ඒ සර්කිට් එකට ඔයාලා බලගන්න AB කියලා ඉන්පුට් දෙකයි තියෙන්නේ. මෙන්න මේ A කියන එක not gate එකක් කරා කියලා A බා විදිහට මෙතනදී ඉන්පුට් වෙලා තියෙනවා AND gate එකකට නෙවෙයි NAND gate එකකට. ඒ වගේම NAND gate එකේ අනිත් ඉන්පුට් එක ගාලා තියෙන්නේ B කියන එක ඉන්පුට් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ NAND gate එකට A බායි B තමයි ඉන්පුට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න මේකෙදි මේකේ අවුට්පුට් එක එන්නේ දැන් AND gate එක නම් අවුට්පුට් එක වෙන්නේ මෙන්න මේක ගුණ වුණාම ඒ කියන්නේ A බා B කියලා අපිට මේකේ අවුට්පුට් එක ලියා ගන්න පුළුවන්. හැබැයි ඒ මොකද AND gate එක. AND gate එක දැන් NAND gate එක කියන AND gate එකම අනිත් පැත්ත හින්දා දැන් මේ තියෙන්නේ දැන් මේ උඩ ඉර නැති වුණා නම් ඒ කියන්නේ මේ ලියලා තියෙන එක නැති වුණා නම් මේක A බා B කියලා ලියුවේකි. හැබැයි මේක AND gate එකක් වුණා නම් දැන් NAND gate එක AND gate එක අනිත් පැත්ත නිසා අපි A බා B ගේ බායක තමයි මෙතනදී ගන්න. ඒ කියන්නේ A බා B ගේ බායක තමයි මෙන්න මේ NAND gate එකෙන් එන ප්‍රතිදානය. ඊට පස්සේ අපිට මෙතන තියෙන OR gate එකක් නෙවෙයි NOR gate එකක්. sorry OR gate එකක් නෙවෙයි NOR gate එකක් මෙතන මේ තියෙන්නේ. මේ NOR gate එකේ ඉන්පුට් එකලා තියෙන මෙන්න මේකට B එනවා. නමුත් B නෙවෙයි ඉන්පුට් එකලා තියෙන්නේ. B ගේ බායක තමයි ඉන්පුට් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ NOR gate එක ඊළඟ ඉන්පුට් එකලා තියෙන්නේ මෙන්න මේ විදිහට A ඉන්පුට් වෙලා තියෙනවා. අපි OR gate එක නම් A plus B බා කියලා ලියන්න ඕන. නමුත් මේක OR gate එක නෙවෙයි NOR gate එක නිසා A plus B ගෙත් බායක තමයි අපි මේකෙදි ගන්නෙ.
ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශ දෙක නැවතත් OR ගේට් එක කියන OR ගේට් එක කියන අපි දන්නවා මේක එකතුවක් වෙන්නේ. එහෙනම් මෙන්න අපි අන්තිම මෙන්න මේ පරිපතේ ප්‍රතිදාන වෙන්නේ මෙන්න මේ ප්‍රකාශයත් එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ එකතුව තමයි මෙන්න සම්පූර්ණ පරිපතෙන් ප්‍රතිදාන වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක ට්‍රූත් ටේබල් එක නිර්මාණය කරගන්න කියන එක. ඉන්පුට් දෙකයි තියෙන්නේ. 2 2 කියන 4යි. ඒ කියන්නේ බිංදුවේ 2යි 1 2යි. ඔන්න මේ තියෙන අපේ ඉන්පුට් දෙක AB කියලා ඉන්පුට් දෙක අපි දැන් බිංදුව 2 1 2යි ඔන්න බිංදුව 2 දානවා 1 2 දානවා ඊට පස්සේ මෙතන බිංදුව දෙකක් තියෙනවා බිංදුව 1යි ඔන්න බිංදුව 1 මාරු වෙවි යනවා ඊට පස්සේ A බා ගන්න A බා කියන්නේ මේකෙම අනිත් පැත්ත නිසා මෙතන බිංදුව දෙකක් තියෙනවා එහෙනම් මෙතනදී 1 2ක් දානවා මෙතනදී 1 2ක් තියෙන නිසා මෙතනදී බිංදුව දෙකක් තමයි දාන්නේ ඊට පස්සේ B බා ගන්න මෙතනදී බිංදුව 1 දාලා තියෙන එහෙනම් අපි 1 බිංදුව 1 බිංදුව දාගෙන මෙතන බිංදුව 1 වෙලා මෙතන 1 බිංදුව වෙලා බිංදුව 1 බිංදුව වෙලා ඊට පස්සේ අපි දැන් බලමු A බා B දැන් මෙතනදී අපිට A බා B කියන එක අවශ්‍ය නැහැ නමුත් මම මේක දාලා තියෙනවා ඔයාලා තේරුම් ගන්න ලේසි වෙන එක මෙහෙම දාගත්තම අපිට වරදින්නේ දැන් මේක AND ගේට් එකක් කරලා තිබ්බනම් A බා B නේ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ දැන් AND ගේට් එක නැති මෙතන NAND ගේට් එකනේ ඉතින් A බා B ගේ අනිත් පැත්ත ඒක තමයි මෙතන තියෙන්නේ A බා B කියන එක අපිට තේරුම් ගන්න ලේසි වෙන මෙතන අරගෙන මේකෙම අනිත් පැත්ත අපි තව බා එකක් දාලා මෙතන අරන් තියෙනවා අපි දැන් බලමු A බා B එක එන විදිය දැන් මේ තියෙන්නේ A බා තියෙනවා B බා තියෙනවා දැන් මේ දෙකේ ගුණිතය තමයි මෙතන මේ එන්න ඕන මෙන්න මේ දෙකේ ගුණිතය තමයි මෙතන මේ එන්න ඕන මේකේ මෙන්න මේවා ඒ කියන්නේ දැන් දන්නවා AND ගේට් එක නම් එක ඉන්පුට් එකක් හරි බිංදුව වෙලා තියෙනවා අනිවාර්යෙන් අවුට්පුට් එක බිංදුවයි. ඔන්න මෙතනදී B කියන ඉන්පුට් එක බිංදුව වෙලා තියෙනවා එහෙනම් අනිවාර්යෙන්ම අවුට්පුට් එක බිංදුවයි. එතකොට මෙන්න මේ අවස්ථාවවල B එක වෙලා තියෙනවා ඊට පස්සේ A බාත් එක වෙලා තියෙනවා එහෙනම් අනිවාර්යෙන් අවුට්පුට් එක එකයි. මේ අවස්ථාව දෙකේදීම ඉන්පුට් දෙකම බිංදුව වෙලා තියෙනවා එහෙනම් අවුට්පුට් එක බිංදුවයි. මේ අවස්ථාව දෙකේදී ඔන්න A බා කියන එක බිංදුව වෙලා තියෙනවා එහෙනම් අවුට්පුට් එක බිංදුවයි. ඊට පස්සේ දැන් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේකෙම අනිත් පැත්ත. එහෙනම් A බා B ගේ බා එක තමයි අපිට ගන්න තියෙන්නේ. බා එක ගද්දි මොකද කරන්නේ අපි බිංදුව එක කරනවා එක බිංදුව කරනවා. ලේසි. බිංදුව ඔන්න මෙතනදී බිංදුව වෙලා තියෙන එක අපි එක කරා එක බිංදුව කරා බිංදුව ආයෙත් එක කරා මෙතනදී බිංදුව නැවත එක කරා. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ A B ගේ බා එක. දැන් මෙතන A තියෙනවා ඊට පස්සේ මෙතන B තියෙනවා. දැන් මේ අවස්ථාවේ අපි දැන් දන්නවා ඒ කියන්නේ මෙතන මේ ප්ලස් කියන්නේ OR කියන එක. A B ගේ බා. එතන මෙන්න මේ දෙක මේ දෙක OR එක නම් වෙන්නේ අනිවාර්යෙන් එක ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනවා අනිවාර්යෙන් ප්‍රතිදාන එකයි. මේ අවස්ථාවේදී බලන්න මෙන්න මෙතනදී මේක B බා එක වෙලා තියෙන නිසා ඔන්න අවුට්පුට් එක එක වෙලා තියෙනවා. මේ අවස්ථාවේ ඔන්න A බිංදුව වෙලා B බා බිංදුව වෙලා තියෙන හින්දා ඔන්න අවුට්පුට් එක බිංදුව. ඒ කියන්නේ මේ අවස්ථාව දෙකේදීම ඉන්පුට් දෙකම බිංදුව වෙලා තියෙන හින්දා ප්‍රතිදාන අපිට හම්බෙන්නේ බිංදුව විදියට. මෙන්න මේ අවස්ථාවේදී Aත් එක වෙලා B බාත් එක වෙලා හින්දා ඔන්න අවුට්පුට් එක එක වෙලා. මේ අන්තිම අවස්ථාවේදී බලන්න A එකයි B බා බිංදුවයි. මොකද එක ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙන නිසා ඔන්න අවුට්පුට් එක අපිට එක විදිහට ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මෙතන OR ගේට් එකක් නෙවෙයිනේ. මේ තියෙන්නේ NOR ගේට් එක. NOR ගේට් එක කියන්නේ OR ගේට් එක අනිත් පැත්ත. දැන් අපි දැන් හොයාගත්තා මෙන්න මෙතනදී OR ගේට් එකෙන් එන අවුට්පුට් එක මොකක්ද කියන එක. NOR ගේට් එක ගන්න මේකෙම අනිත් පැත්ත හරිවන හරි. දැන් මෙතනදී එක තියෙනවා එක අනිත් පැත්තටම බිංදුවයි බිංදුව තියෙන මෙතනදී බිංදුව එක වෙලා එක බිංදුව කරලා එක මෙතනදී ආයෙත් බිංදුව වෙලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට F තියෙනවා. F කියන්නේ මෙන්න මේ A බා B ගේ බා එකෙත් A B බා එකෙත් B බාගෙත් බාගේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ කොටසෙත් මෙන්න මේ කොටසෙත් එකතුව තමයි අපිට අන්තිම ප්‍රතිදාන විදිහට ලැබෙන්නේ. ඒක මේ දෙක තමයි OR ගේට් එක හරහා ගිහිලා තියෙන්නේ. ඔන්න බලන්න මෙතනදී එක ඉන්පුට් එකක් එක වෙලා අනිත් ඉන්පුට් එක බිංදුව වෙලා ඒ හින්දා එක කියලා දාගන්න ඕන. මෙන්න මෙතනදී එක තියෙන හින්දා මේ යන්නේ OR ගේට් එකකින් දා එක ඉන්පුට් එකක් හරි එක වුණා නම් ප්‍රතිදාන අනිවාර්යෙන් එකයි. ඔන්න මෙතනදී මේ ඉන්පුට් එක එක වෙලා තියෙනද ඔන්න එකයි. ඔන්න දැන් මෙතනදී එක බිංදුව තියෙන්නේ. ඔන්න මෙතනදී එක ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනද ප්‍රතිදාන එකයි. ඔන්න අන්තිම අවස්ථාවේදීත් එහෙමයි මේ ඉන්පුට් එක එක වෙලා මේ ඉන්පුට් එක බිංදුව වුණා. ඒ හින්දා ප්‍රතිදාන එකයි. මොකද මේ අවස්ථාවේදී මේ ඉන්පුට් එක එක වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි මේ පරිපතය ට්‍රූත් ටේබල් එක නිර්මාණය කරගන්නේ. අපි දැන් අපේ ඊළඟ පරිපතයට මේ තමයි අපේ ඊළඟ පරිපතය. මෙතනදී බලාගන්න මෙතන තියෙන OR ගේට් එක නෙවෙයි NOR ගේට් එකක්. මෙන්න මේ NOR ගේට් එකට ඉන්පුට් වෙලා තියෙන A B C කියලා ඉන්පුට් තුනක් NOR ගේට් එක කරා ගිහලා තියෙනවා. දැන් OR ගේට් එක කරන් ලියන්නේ අපි A B C නේ. NOR ගේට් එක කියන්නේ OR ගේට් එක අනිත් පැත්තෙන් ඉඳලා මෙන්න මේකේ බා එක අපි දාලා බා එක තමයි සලකන්නේ. ඔන්න මෙතනදී අපිට තියෙනවා XOR ගේට් එකක්. XOR ගේට් එකක් නෙවෙයි මෙතන තියෙන්නේ XNOR ගේට් එකක්.
ඒ කියන්නේ මෙන්න මේ XOR නම් මෙතන මේ කොටස එන්නේ නැහැ. මෙතන තියෙන XNOR gate එකක්. මෙන්න මේ XNOR gate එකට input වෙලා තියෙනවා. මෙන්න මෙතන C input වෙලා තියෙනවා. ඒ වගේම D input වෙලා තියෙනවා. ඊට මේකේ output එක එන්නේ C XOR D ගේ බායක තමයි මෙතනින් එන output එක වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ output එකත් මේ output එකත් input එකක් කරලා තියෙන AND gate එක. ඊට පස්සේ මෙතනින් එන ප්‍රතිදානය තමයි A B C ගේ බායක ගුණිතයක් වෙන්න ඕනේ C XOR D ගේ බායකෙන්. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ එන output එක එහෙම්ම අනිත් පැත්ත හැරුණා. මේ කියන්නේ මේ එන සම්පූර්ණ ප්‍රකාශනයෙන් බායක තමයි මෙන්න මේ සම්පූර්ණ පරිපතේම output එක වෙන්නේ. මොකද මෙතනින් මේ එන output එක AND gate එකක් AND gate එකක් නෙවෙයි NOT gate එකක් කරා ගිහිල්ලා තමයි අපිට සම්පූර්ණ පරිපතයෙන් ප්‍රතිදානය ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එක එනවනම් අනිවාර්යෙන් මෙතන තියෙන බිඳුව මෙතනින් බිඳුව આવත් මෙතන අනිවාර්යෙන් එක ඇවිල්ලා තියෙන්න ඕන. අපි දැන් බලමු මේකේ truth table එක. කලින් වගේම කලින් කියලා දුන්න විදිහටම දැන් මෙතන A B C D කියලා input හතරක් තියෙනවා. එහෙනම් input හතරක් කියන්නේ 2 4 16යි. කියන්නේ 0.8යි 1.8යි. අපි දැන් බලමු මේ තියෙන අපේ ප්‍රධාන input අතර A B C D කියලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට තියෙන්නේ අපේ output ටික. මේ A + B + C කියලා තියෙන්නේ XOR එක නම් A + B + C කියලා එනවා. මේ මම මේවා අවශ්‍ය නැහැ. නමුත් මම මේක දාලා තියෙනවා තේරුම් ගන්න ලේසියෙන්ද. A + B + C කියලා තමයි මේක එන්න ඕනේ OR gate එක නම්. නමුත් මෙතන තියෙන XNOR gate එකකින්ද A + B + C ගේ බායක තමයි එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තීරුවේදී අපි කොටසේදී අපිට එක එනවනම් මෙතන දෙන්නේ බිඳුවයි මෙතන බිඳුව එනවනම් මෙතන දෙන්නේ එකයි. තේරුම් ගන්න තමයි මම මෙන්න මේ කොටස දාලා තියෙන තේරුම් ගන්න ලේසි වෙනවා. ඊට පස්සේ දැන් මෙතනදී XOR gate එක ගන්න C XOR D නෙන්නේ. මෙන්න ඒ හින්දා C XOR D කියලා තියෙනවා. නමුත් මේක XOR gate එකක් නෙවෙයි නිසා XNOR gate එකක් නිසා අපි සලකන්නේ මේ C XOR D ගේ බායක. ඒ හින්දා ඔන්න මෙතන මේ තියෙන C XOR D ගේ බායකනේ. ඔන්න ඒ හින්දා මේ තියෙන අපේ C XOR D ගේ බායක. ඊට පස්සේ මේ තියෙන්නේ මෙතනින් එන මේ අපි මේ කොලම් එකට අරන් තියෙන මෙතනින් එන මේ AND gate එක හරහා ගියාම එන output එක. ඒ කියන්නේ මෙන්න මේ කොලම් එකත් මේකත් ඒ කියන්නේ A + B + C ගේ බායක C XOR D ගේ බායකෙන් ගුණ වුණාම තමයි මෙන්න මේ කොලම් එක වල තියෙන මේ කියන්නේ AND gate එකකින් නිසා හරහා මෙන්න මේ විදිහට ගුණ වෙනවා. මේ දින අපේ අන්තිම ප්‍රතිදානය. ඒ කියන්නේ මෙන්න මේක NOT gate එක කරහා ගිහලා තමයි අපේ අන්තිම ප්‍රතිදානය ලැබෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශන දැන් මෙතන තියෙන මේ සම්පූර්ණ ප්‍රකාශනයම බායක තමයි අපිට මේ සම්පූර්ණ පරිපතේම ප්‍රතිදානයේදී ලැබෙන්නේ. අපි දැන් බලමු. දැන් අපිට දැන් මෙතන මේ input හතරෙන් තියෙන input හතරක් කියන්නේ 16ක් කියන්නේ 0.8 1.8යි. මෙන්න මේක අපි A කියන පළවෙනි කොටස A කියලා තියෙන්නේ. ඒතර 0.8ක් ඒ වගේම 1.8ක් දාගන්නවා. මෙන්න මේ විදිහට 0.8යි ඊට පස්සේ 1.8. දැන් මෙතන 0.8ක් තියෙනවා. 8 දෙකට බෙදුවම 4යි. ඊට පස්සේ ඔන්න 0.4ක් තියෙනවා. 0.4 දෙකට ඒ කියන්නේ 4 දෙකට බෙදුවාම 2යි. ඊට පස්සේ 2යි. 2 දෙකට බෙදුවාම 1යි. එහෙනම් 0.1ක් මෙතන දාන්න. අද 0.1 මාරු කරගෙන ගිහිල්ලා අපිට මෙන්න මේ A B C D කියන input හතරට දාලා 0.1 පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා A + B + C කියන එක. A + B + C කියන්නේ මෙන්න මේ තුනේම එකතුවනේ. දැන් අපි දන්නවා XOR සමාන XOR නේ OR gate එක input එකක් හරි එක වෙලා තිනවා අනිවාර්යයෙන්ම ප්‍රතිදානය එක වෙනවා. දැන් බලන්න මේ අවස්ථා දෙකේදීම එක input එකක්වත් එක වෙලා නැහැ. ඒ හින්දා ප්‍රතිදානය ඔන්න බිඳුව වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙකේ C කියන input එක වෙලා තියෙනවා. ඒ හින්දා ප්‍රතිදානය එක වෙලා තියෙනවා. මේ ඊට පස්සේ මෙන්න මේ අවස්ථා හතර බලන්න. මෙන්න මේ අවස්ථා හතරේදී B කියන input එක වෙලා තියෙනවා. ඒ හින්දා අපිට අනිත් input බලන්න අවශ්‍යත් නැහැ. ඒවා එක වෙලා තියෙනවා බිඳුව වෙලා තියෙනවද කියන එකත්. මොකද මේක OR gate එකක් නිසා අපි ගන්න මේ OR gate එකට දැන් මෙතන මේ B කියන input එක වෙලා තියෙනවා. අනිවාර්යෙන් මේ කොටස මේ හතරම එක වෙන්න ඕන. ඊට පස්සේ බලන්න දැන් මෙන්න මේ අවස්ථා 8 දිහා බලන්න. මේ අවස්ථා 8ේදී B C කියන දිහා බලන්න ඕනෙත් නැහැ. A කියන එක වෙලා තියෙනවා. මේක දැන් අපි XOR මේ X සමන්න අපි OR gate යන සලකන්නේ. මෙන්න මේ A කියන එක වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම මේක ප්‍රතිදානයත් එකම වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට බලන්න මේක එක වෙලා තියෙනවා. දැන් අපි ඇත්තම ඕනේ අපිට A + B + C නෙමෙයිනේ. මෙතන එහෙම OR gate එකක් තිබ්බේ නෑ අපේ සර්කිට් එකේ. මෙතන අපිට තිබ්බේ මෙන්න මේ අපිට තිබ්බේ OR gate එකක් නෙවෙයි NOR gate එකක්. එහෙනම් මොකද කරන්නේ අපි අපිට ආපු OR gate එකෙන් ආපු ප්‍රතිදානය එහෙමම අනිත් පැත්ත හරවනවා. මොකද අපි මේකේ බායක සලකන නිසා. බිංදු 1 කරා එක බිංදුව කරා. ලේසි. දැන් මෙතන මේ අවස්ථාව දෙකේ බිංදු දෙකක් තියෙනවා. එහෙනම් මේ බිංදු දෙක එකේ දෙකක් කරනවා. ඊට පස්සේ මේ අවස්ථාව ඔක්කොගෙම තියෙන එක තියෙන්නේ. එහෙනම් මේ එක කියන එක බිංදුව විදිහට හරවලා මෙන්න මේ විදිහට ලියනවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ XOR gate එක. ඒ කියන්නේ C XOR D කියන එක. අපි දන්නවා XOR gate එකදී ආදානයන් දෙකම සමාන නම් ප්‍රතිදානය බිඳුවයි. ඒ කියන්නේ අනිත් පැත්තට ගියොත් ආදානයන් දෙක අසමාන නම් ප්‍රතිදානය එකයි. දැන් මේ අවස්ථාව බලන්න
ආදානයන් දෙකම සමානයි. එහෙනම් ප්‍රතිදානය බිඳුවයි. ඔන්න මේ අවස්ථාවේදී ආදානයන් දෙක අසමානයි. මේ අවස්ථාවේදීත් එහෙම. එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රතිදානය 1යි. මේ අවස්ථාව දෙකේදී බලන්න ආදානයන් දෙක සමානයි. මෙතනදී 1 1 මෙතනදී 0 0. එහෙනම් ප්‍රතිදානය මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිදානය මෙතන ප්‍රතිදානය 0 වෙලා තියෙනවා. මෙතනදී ඔන්න අසමාන වෙලා තියෙනවා. අසමාන වෙලා තියෙන හින්දා ඔන්න 1 2ක් කියලා තියෙනවා. මෙතනදී සමාන වෙලා තියෙනවා ඉන්පුට් දෙකම. එහෙනම් ඔන්න 0 2ක්. ඊට පස්සේ මෙතනදිත් අසමානයි මෙතනදිත් අසමානයි. එහෙනම් 1 2ක්. ඊට පස්සේ මේ විදිහට අර බලන්න පහළ හැරේ එහෙම තියෙන සමාන නම් 0යි. මේ මෙතන සමාන නම් 0යි. අසමාන නම් 1යි. මේ අන්තිම අවස්ථාවේදී සමානයි. එහෙනම් 0 වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපි සලකන්නේ මෙන්න මේ C XOR D ගේ භාගයනේ. දැන් අපිට XOR ගේට් එකක් තිබ්බේ නැහැනේ. XOR ගේට් එක නෙවෙයි තිබ්බේ XNOR ගේට් එක තමයි අපිට තිබ්බේ. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒ XOR ගේට් එකේ අපි භාගය තමයි සලකන්නේ. ඒ කියන්නේ මෙතන මෙන්න මේ තීරුවේ අපිට 1 නැත්නම් බිඳුව කරනවා. බිඳුව නැත්නම් 1 කරනවා. දැන් ඔයාලා බලා ගන්නවා මේ තීරුව හැදිලා තියෙන්නේ මේ විදිහට. බිඳුව 1 වෙලා 1 බිඳුව කරලා මෙන්න මේ පල්ලෙහාට මේ විදිහට දිගටම දාන ගිහලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කොටස තියෙන්නේ A B C භාගයේ C භාග කියන එක ගුණ වෙන්න ඕනේ C XOR D ගේ භාගයත් එක්ක. ඒ කියන්නේ මෙන්න මේ කොලම් එකත් මෙන්න මේ කොලම් එකත් ගුණ වුණාට පස්සේ තමයි මෙන්න මේ කොලම් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙක AND ගේට් එක හරහා ගිහිල්ලා. අපි බලමු ඒක ගන්න විදිය. දැන් මෙන්න මේ කොලම් එකත් ගුණ වෙන එක. මේ අපි දන්නවා AND ගේට් එකකදී අනිවාර්ය ඉන්පුට් දෙකම එක වෙන්න ඕන. එහෙම නැත්නම් මේකේ අවුට්පුට් එකක් විදිහට අපිට එක එන්නේ නැහැ. එක ඉන්පුට් එකකට බිඳුව නම් අනිවාර්යෙන් අවුට්පුට් එක බිඳුවයි. මේ අවස්ථාව දෙකේදී නම් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. දෙකම එක වෙලා තියෙන ඉඳ එක වෙලා එක මේ අවුට්පුට් එක විදිහට අරන් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී එක ඉන්පුට් එකක් බිඳුව වෙලා එහෙනම් අවුට්පුට් එක බිඳුවයි. මෙතනත් එහෙමයි බිඳුව වෙලා බිඳුවයි. මෙන්න මේ අවස්ථාව ඔක්කොගේම මේ ඉන්පුට් දෙකයිනේ තියෙන්නේ. අපි සර්කිට් එකට අනුව AND ගේට් එකට ඉන්පුට් දෙකයි තිබ්බේ. මේ අවස්ථාව ඔක්කොගේම එක ඉන්පුට් එක බිඳුව වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් කතා කරන්න දෙයක් නැහැ මේ AND ගේට් එකේ. මේ අවස්ථාව ඔක්කොගේම අවුට්පුට් එක බිඳුවම එන්න ඕනේ. මෙන්න මේ විදිහට බිඳුව වෙලා තියෙනවා. ඒ විදිහට අපිට මෙන්න මෙතනින් එන අවුට්පුට් එක මේ විදිහට ගන්න පුළුවන්. නමුත් අපිට තිබ්බේ මෙන්න මේ අවුට්පුට් එක නෙවෙයි. මේකෙත් භාගය තමයි අපිට තිබ්බේ. ඒ කියන්නේ මෙන්න මේක අපි දැක්කා නෝඩ් සර්කිට් එකේදී නෝඩ් ගේට් එකක් හරහා ගිහිල්ලා තමයි අපිට සම්පූර්ණ පරිපතේම අවුට්පුට් එක ඇවිල්ලා තිබ්බේ. නෝඩ් ගේට් එක හරහා යනවා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ භාගය සලකන්නේ. ඒ හින්දා මෙන්න මේ ප්‍රකාශන සම්පූර්ණ භාගය මෙන්න මෙහෙ උඩින් ඉරක් ඇදලා තියෙනවා. ඒ කියන්නේ ලේසි මෙන්න මේ එක බිඳුව කරා බිඳුව එක කරා. ඔයාලා බලා ගන්නවා මෙන්න මේ මෙතන විතර එක තියෙන්නේ. ඒක බිඳුව වෙලා දිනවා. ඒ වගේම පල්ලෙහා දින ඔක්කොම බිඳුව ටික ඊට පස්සේ එක කරලා මෙතන ලියලා දිනවා. හරි එහෙනම් මම ඔයාලට ගෙනාවු වීඩියෝ එක අදට ඉවරයි. අපි ඊළඟ කොටසෙන් මේ ලොජික් ගේට් වල ඊළඟ පාර්ට් එකෙන් ආයෙ දවසක හම්බෙමු.